ආයුබෝවන් යාළුවනේ. පසුගිය දවසක හිරු ටීවී නාලිකාව ඔස්සේ ප්‍රචාරය වුණු හිරු සිහිනලයක් වැඩසටහනේදී ඇති වුණු රංගනයක යම්කිසි ප්‍රශ්නයක් මේ වෙද්දී මුළු ලංකාව පුරාම කතාවට ලක් වෙලා. සමාජ මාධ්‍ය ජාලා වගේම විශේෂයෙන්ම TikTok මාධ්‍ය ජාලයේ ඊටාම දැඩි මතභේදයට තුඩු දෙන කාරණා බවට මේ අසංකිසා අකිලගේ රංගනය දැන් හේතුවක් වෙලා. මේ වෙද්දී ඕගොල්ලෝ හැමෝම මේ වීඩියෝ එක නරඹලා ඇති. ඉතින් නර්තනය සම්බන්ධ කෙනෙක් නම් ඔබ නර්තනය ගැන දන්නවා නම් ඔබ නර්තනයකදී ඇඳුම් ඇඳිය යුතු ආකාරය ඒ විනය පිළිබඳව ඔබට අමුතුවෙන් කියා දෙන්න ඕන නැහැ. විශේෂයෙන්ම ප්‍රසිද්ධ මාධ්‍යයක මේ වගේ ලයිව් ෂෝ එකක තමන්ගේ ඇඳුම් පැළඳුම් ගැන මීට වැඩිය සැලකිලිමත් වෙන්න අකිලට තිබ්බ කියන එක අපි හැමෝගෙම අදහස. ඒ වගේම මාධ්‍ය ජාලයක් විදිහට හිරු ටීවී මාධ්‍ය ජාලය මීට වඩා ප්‍රවේශමෙන් වැඩ කටයුතු කරන්න ඕන කියලයි බොහෝ විචාරකයන්ගේ අදහස. පහුගිය කාලය පුරාවටම හිරු ටීවී මාධ්‍ය ජාලය ඔස්සේ විකාශය කරන යම් යම් වැඩසටහන් වල නිර්වත දැඩි ලෙස එළි දක්වන නිසා දරුවන්ට දෙමව්පියන්ට එකට ඉඳන් හිරු ටීවී බලන්න බැහැ කියන අදහසක් සමාජයේ හැම තැනම තියෙනවා. ඉතින් කොහොම වුණත් අකිල කියන්නේ දක්ෂ රංගන ශිල්පියෙක්. හැබැයි රංගන ශිල්පිනියෙක් දක්ෂ වුණු පළියට රාවණා වැනි ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ ඉතා දැවැන්ත චරිතයකට මෙවැනි අපහාසයක් කිරීම ඇත්තටම කාලෝචිත නැහැ. ඒ වගේම රාවණා පුරාවෘතයට ආදරය කරන බොහෝ පිරිසක් ශ්‍රී ලංකාවේ වෙසෙනවා. ඒ වගේම ඒ පුරාවෘතය ඇත්තක් විදිහට දකින්න කැමති අයත් ගොඩක් ශ්‍රී ලංකාවේ වාසය කරනවා. ඉතින් රාවණ රජුරුවන්ගේ චරිතයට පනපවන නර්තනයක මීට වඩා විනයක් තිබිය යුතුයි කියලා අපි හැමෝම විශ්වාස කරනවා. ඒ වගේම අකිලගේ රංගනය මෙතෙන්දි ගැටලුවක් නොවුනත් අකිලගේ මේ රංගනය නිසා ඉදිරියට ආපු නිර්වත පෙන්වන්න ඒ කැමරා ශිල්පීනුත් උනන්දු වීම යම් ආකාරයක ප්‍රශ්න ගැටලු මතු කරන අවස්ථාවක්. කොහොම වුණත් හිරු ටීවී මීට වඩා ප්‍රවේශමෙන් මේ මාධ්‍ය හැසිරිය යුතු බව මාධ්‍ය විශ්ලේෂකයන්ගේ අදහසයි. ඉතින් ඔයාලගේ අදහසුත් වීඩියෝ එකට යටින් එකතු කරන්න. මේක සාමාන්‍ය සිදුවීමක්ද? එහෙමත් නැත්නම් මේ විදිහේ ආందోලනාත්මක නැටුම් ඉදිරිපත් කරමින් තමන්ගේ මාධ්‍ය තව තවත් උඩට උස්සලා ගන්න හිරු ටීවී රේනෝ සිල්වා ප්‍රමුඛ කණ්ඩායම හිතාමතා කරන වැඩක්ද? ඉතින් ඔයාලගේ අදහස් වලට අවස්ථාව යටින් කමෙන්ට් සෙක්ෂන් එකේ තියෙනවා. ඔයාලගේ අදහසුත් අනිවාර්යයෙන්ම එකතු කරන්න. සුබ දවසක්.